අපල හිටියම අපිට සල්ලි එනවද නිකම්ම? ගිහින් අර පළතුරු ටික විකුණනෝයි. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ බොක්ක. උදේ ඉඳන් හවස වෙනකම් වැඩ තමයි බොක්ක. පොඩ්ඩක් එහෙම වුණොත් නෝන ලෙඩේ. මම මෙතන උදේ ඉඳන් වැඩ කරලා පොඩ්ඩක් හාන්සි වුණාම තමයි ලෙඩේ. එයා මුළු දවසම ෆෝන් එක ඔපන එක තමයි කරන්නේ. අඩෝ. එදා අපේ නෝනට හොඳටම තරහ ගිහිල්ලා තිබ්බේ බොක්ක. මං ඉතින් එදා ෂේප් එකේ ගෙදර ඇවිල්ලා හොඳට බත් පිගානක් කෑව බොක්ක. ඒයි! තා වර්ධයක් ගිහලා කරවල ගාලක් එක්ක. තමුසේ කවදාවත් මං ගැන හිතන්නේ නෑ ඔයි. මම මොකද්ද කරේ? හරි බොක්ක මං කතාව මුල ඉඳන් කියන්නම්. අපේ නෝනට තරහ යන දවසක මට වෙන්නේ කොට්ටේ පැදුරයි අරගෙන මහ පාර ගිහිල්ලා නිදා ගන්න. අඩෝ. දැන් දන්නවනේ බොක්ක ස්ටෝරිය මොකද්ද කියලා. මං හැමදාම රැට කල්පනා කරන්නේ කොහොමද ඊළඟ දවසේ නෝන සතුටින් තියන්නේ කියලා. මං ඉතින් ඊළඟ දවසේ නෝන එක්කන් ආව ගාල්ලේ තියෙන හොඳම ඇඳුම් ගන්න පුළුවන් කඩේට බොක්ක. හැබැයි බොක්ක මට ඊට පස්සේ තරු විසි වුණේ කැෂියර් එකට ආවට පස්සේ. අඩෝ. අදත් ඉවරයි බොක්ක. අපේ නෝනට හොඳටම තරහ ගිහිල්ලා තියෙන්නේ. තමුසේ කවදාවත් මාව තේරුම් ගන්න නෑ ඔයි. අපේ නෝනව සතුටු කරන්න ලේසි නෑ බොක්ක. හැබැයි මට එදා වෙන ප්ලෑන් එකක් මතක් වුණා. හෙලෝ පියුමියක්කේ. අනේ ඔයාගේ අර ක්‍රීම් එකක් ගන්න පුළුවන්ද? හැබැයි ටික ටික තමයි ගෙවන්න වෙන්නේ. උඩ වැඩිය හොඳයි යකෝ මානුකාරයා. සල්ලි ඕන නම් හිඟා කාපන් ගිහිල්ලා. ටුකුරි ටුකු සුකුරි දෙන්නේ ටුකුරි. පියුමියක්ක ටික ටික ගෙවන්න ක්‍රීම් එකක් දුන්නේ නෑ බොක්ක. මං ඊට පස්සේ වෙන ක්‍රීම් එකක් ගෙනල්ලා නෝනගේ මූණේ ගෑවා. Kutu supari lana kutu supari lana imandari ketulai jamani dine manchilai තමුසේ මගේ මූණ කෑවෝයි. තමුසේ කවද්ද මං ගැන හිතන්නේ? වෙනද වගේම මහ පාරට ආව බොක්ක. අඩෝ ඇයි බං මට මෙහෙම වෙන්නේ? මට එදා සුපිරි අයිඩියා එකක් ආව බොක්ක. ඒයි! ඒයි! තමුසේ අද මොනවාද මට ගෙනාවේ? මෙන්න පෙදුරයි කොට්ටේ. අරගෙන යනවා පාරට. නෑ ඕයි! තමුසම එක්කගෙන යන්න ආවේ. එක්කන් යන්න කොහෙද? හස්තිරාම බලන්න. ඔන්න බොක්කලා මේ පාර හස්තිරාව ලයිව් ඉන් කොන්සර්ට් එක ඔක්තෝබර් 4 වෙනිදා උඩවලවට එනවා. ඒ වගේම ඔන්න අතිශය ප්‍රථම වරට ලයින් 1 බෑන්ඩ් එකත් උඩවලවට එන්නේ ඔක්තෝබර් 4 වෙනිදා. ඔක්තෝබර් 4 වෙනිදා උඩවලව මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට අනිවාර්යයෙන්ම කට්ටියම සෙට් වෙන්න සුපිරි වන්නයක් ගන්න පුළුවන්. ෂේන් සිං, සෙන්ටිග්‍රේඩ්ස්, රුවන් හෙට්ටිආර